අපි ආවා දියත පාක් එකට. මේ ඉන්නේ දියත පාක් එක. මේ මම පළවෙනි පාරට තමයි දියත පාක් එකට ආවේ. මේ මගේ පළවෙනි vlog එක. මේ තියෙන්නේ මල් හැමදේම තියෙන, මේකේ නැති දෙයක් නැහැ. ඉතින් මම දන්නේ ඉදිරිය ඇඳුම් හැමදේම තිබ්බා. මේ තියෙන්නේ එතකොට ඒක ඇතුළට ගියනකොට යන්න තියෙන පාර කියන්නේ පාක් එකක් ඇවිදින වෝක් කරන්න. අර මේ තමයි කට්ටිය ගොඩක් යන්නේ මේකට. මාර view එකක් තියෙන මේකේ. මේ මාර ලස්සනයි. ඉතින් මේ සන්සෙට් එක බලන්න පුළුවන්. පොඩි ළමයින්ට සෙල්ලම් කරන්න තැන් තියෙනවා, වෝක් කරනවා, කපල් ඉන්නවා. මාර නිදහසක් තියෙන එතන ඇතුළට යනකොට. එකක් තියෙනවා තව ඉස්සරහට යනකොට මාර ලස්සනයි. ඉතින් ගියා බලන්න ওই වටේම. ඉතින් පළවෙනි පාට තමයි වීඩියෝ කරන්නේ. මේ මාර ලස්සනක් තියෙනවා උතන. මාරු ඉතින් අපි ගියා. ඉතින් ඉස්සරහට එන ලොකු මේකක් තියෙන ඇවිදින්න. ඉතින් මාර ලස්සන කට්ටිය ඉන්නවා. ඉතින් ගියා ඔතන ඉස්සරහ තියෙනවා අර බෝට්ටු පදින්න පුළුවන් මේ එකක්. ඔන්න ඔතන මේ එකේ තියෙනවා එක ගහලා ඒක යන්න පුළුවන්. අපි නම් ගියේ නෑ. මම නම් කොහොමද බය ඒ වෙයි යන්නේ. උනාට මාරයි. ඒක මාර මේ එකක් තියෙන්නේ. අපි බෝට් රයිඩ් එකක් ගියා. ඔන්න ඔය තියෙනවා තියත් මා යාත්‍රාවේ මේ එක. අපි ඔගේ බෝට් රයිඩ් එකක් ගියා. අපි ආපු ටයිම් එක මේ වෙලාව නම් හොඳයි. හැබැයි අපි බෝට් රයිඩ් එක ගියේ ටයිම් එක නම් ඉච්චර හරි ගියේ නෑ. ඔය තියෙන්නේ එතන ඔන්න ඔය ගියේ අක්කල කෙනෙක් හිටියා. මාත් එක්ක කතා කරා. මට විස්තර ටිකක් කිව්වා. එතන යන බෝට් එකෙන් එහා පැත්තට පෙන්නපු මේ හොටෙල් එකට යන්න පුළුවන් රෙස්ටුරන්ට් එකක් තියෙනවා. යන්න ඕකෙන් තමයි ඒකට යන්නේ. මම දැන් සල්ලි ගන්නවද කොහේ ඒකට යන්න. මාර ලස්සනයි. ඉතින් ඔය තියෙන්නේ මං කිව්වේ අර පදින්න පුළුවන් කියලා කපල් එකක් යනවා ඒකේ. හොඳයි. ඉතින් ලස්සනයි. අර එකෙන් ගිහිලා රෙස්ටුරන්ට් එකේ ගිහිල්ලා අර මම කිව්වා ඒකේ පුළුවන් කියලා. පදින්න තිනවා. මේක කිඹුල්ලෙක් ඉන්නවා කියලා දහලක් තියෙනවා. අතර වටේ පොඩි ළමයි එහෙම ඉන්නවා. ඔය තියෙන අපි කියන්නේ මේ එක යන්න බෝට් රයිඩ් එක යන්න. ඔන්න ඔයකේ තමයි දියත්මා කියලා බෝට් එක. අපි දැන් එනවා. අපි බලන් ඉන්නේ දැන් ඔකේ යන්න තමයි කට්ටිය. අපි හිතුන් ඉඳී නම් රෑ වෙච්ච නිසා යන එකක් නැහැ කියලා. උනාට හිතුනේ නැති විදියට ඒක ගියා. රෑ උනායි කියලා නෑ. අපි බලන් හිටියේ. ඉතින් මේක එනකම් ගොඩක් වෙලා ඕකේ අදලා කට්ටිය එහෙම ඉන්නවා. දැන් ඒක ඔය සින්දු දාගෙන මෙන්නේ ඔකද හිතුවේ නෑ මම නම් ඔය විදියට එන්නේ කියලා. ඔක සින්දු දාලා කට්ටිය එහෙම ගොඩක් ඉඳියා. මාර ලස්සනයි. හැබැයි මාර නිදහස් තැනක්. කට්ටියට යන්න සුපිරි ප්ලේස් එකක් තමයි. මම පළවෙනි පාට ගියේ. එනවා හිමීට ඉතින් මාර ස්ලෝ යන්නේ නම් ඒ වුණාට ඒක ස්ලෝ තමයි. ඉතින් සාමාන්‍යයෙන් ඔය වගේ යන්නේ. ලස්සන වල තියෙන බණ. හැබැයි මේ ආපු ටයිම් එකට නම් යන්න එපා. ඔයාලා 4-5ටවත් යන්න බෝට් රයිඩ් එක කරනවා. අපි ගියේ අවස් වෙච්ච නිසා අපි බෝට් රයිඩ් එක කරනකොට රැ වුණා. රැට ඉතින් අලුවර නිසා ඇත්තට අපිට බලන්න අමාරුයි. අමාරු කියනට රැට තවුලක් නැහැ. උනාට ලස්සනට පේනවා ඇති කියලා මට හිතෙනවා. දවල්ට කියන්නේ හවස් වරුවට ගියා නම් 4-5ට වගේ. ඔය අංකල් තමයි ඒක අරකට ගහන්න යන්න. අර අනිත් මේ එකත් එන්න හදන්නේ ආයේ මේ පැත්තට. කට්ටිය බලාගෙන ඉන්නවා මේ යන්න ඊළඟ එක. ආයේ කතා කරන ගමන් නම් හිතුවේ නෑ ඊළඟ එක යයි කියලා රෑ වෙච්ච නිසා. හැබැයි කතා කරා යන්න කියලා ඒක කට්ටිය ආවනේ. කට්ටිය අරගෙට ගහලා බහිනවා දැන් අරගෙන කට්ටිය. ඔක මාර මේ එකක් තිබ්බේ ලස්සනයි එතන. ඒ ටයිම් එකට නම් අපි නගපු ටයිම් එක නම් හොඳයි. හැබැයි යද්දි නම් පොඩ්ඩක් වෙලා යද්දි කළුවර වුණාට පස්සේ තමයි වැඩි මේ එකක් නැත්තේ. ඔන්න අර රෙස්ටුරන්ට් එකට යන බෝට් එකක් ආපු මේ පැත්තට. ඒ රෙස්ටුරන්ට් එක මේ කෝච්චිය ඇතුළේලු තියෙන්නේ. මම නම් දන්නේ හරියටම. මාර ලස්සනයි මෙතන. ඉන්නේ කට්ටිය බලාගෙන දැන් යන්න බලාගෙන දැන් කට්ටිය දුවගෙන එනවා. කට්ටිය බහිනවා. ඊට පස්සේ ඒ කට්ටිය උඩට ආවට පස්සේ තමයි ඉතින් අපි යන්නේ.
අපි නගිනවා තා පොඩ්ඩකින් මේ ඉතුවේ නෑ යයි කියලා. හැබැයි යන්න හම්බුණා. ඒකට මේ රෑ වුණාට එක්කන් ගියා. දැන් කට්ටිය යන්න තමයි ලිස්ටින් ඔය ඉන්නේ. අපි යන්න හදන්නේ දැන්. පොඩි ළමයි යද්දී නම් ඉතින් පොඩ්ඩක් පරිස්සමින් තමයි එක්කන් යන්න ඕන. මේ සත්තු අර කිඹුල්ලු එහෙමත් ඉන්නවා කියලා තමයි කියන්නේ. දැන් ඔන්න අපිත් යනවා ඉතින් බෝට් රයිඩ් එක යන්න. මාත් ඉතින් මිටි ගියා. ඕක යනකොට පොඩ්ඩක් පැද්දෙනවා. ඉස්සරහින් යන්නේ අපේ අම්මා. ඕක යනකොට පොඩ්ඩක් පැද්දෙනවා. එච්චර මේ ගන්නෑ. බය හිතෙනවා පොඩ්ඩක්. ඒතර ලොකු අවුලක් නෑ. අල්ලගෙන යන්න පුළුවන් ෂේප් එකේ. නොතනින් නගෙද්දි නම් පොඩ්ඩක් නගෙද්දි විතර නේ බහිද්දි පොඩ්ඩක් බලාගෙන බහින්න ඕන. ඒතර පොඩ්ඩක් උස්සයි. ඒකයි. දැන් ඇතුළ කැම්බීමේ ඔක්කොම තියෙනවා. යා මං අතන අපේ කට්ටිය වාඩි වෙන්න වුණා. මං අතන තනියෙන් කොනේ වාඩි වෙන්න ගියේ උනාට ටික කතා කරා අපහු වෙන්නේ කියලා අතනට. මං හිතුවා ආයෙ එතනට ගිහිපියත් හොඳයි කියලා. යාවනේ ඉතින් අපේ කට්ටිය කයි මාත් වාඩි වුණා. ඊට පස්සේ ඉන්නේ අපේ අම්මා වීඩියෝ එකක් කරගෙන ඉන්නකොට දැක්කම මෙච්චර ආසයි වීඩියෝ කරනවට. අපේ අම්මත් ඉන්නවා අතන. අපි රෑ වෙච්ච නිසා තමයි ප්‍රශ්නේ. නැත්තම් ඇත්තටම හොඳයි. ඇත්තටම ලස්සනයි. රෑට ලයිට් එකක් ලස්සනයි. ඉතින් මේ අපි අම්මා වීඩියෝ කරලා මාර උලංගක් මාර සංකයක් තියෙන. ඉතින් ඔතන ඉන්න ටික කතා කරා පිට එක්ක. මාර ලස්සනයි යනවා කියලා තමයි ඉතින් ඔය තියෙන්නේ. වතුර පාරක් පාගෙන ඉස්සරහට යනවා. ඔතන තියෙනවා අර මං කිව්වේ අර රෙස්ටුරන්ට් එක අර මොකක්ද කියන්නේ ඒක අර කෝච්චි පෙට්ටි වල තියෙනවා කියලා තමයි කිව්වේ. ඔන්න ඔය තියෙන මේ රෙස්ටුරන්ට් එක කෑම බීම ඒ කියන්නේ බොන්න කන්න හැම දෙයක්ම තියෙනවලු එතන. ඔය තියෙන්නේ හොටෙල්ස් අනම්මන. මේකේ තියෙන පාක් එකේ ලොකු පාක් එකක් මේක. අපි අද්දි රෑ වුණා නැත්තම් මේ එතන ෂෝප් වීඩියෝ කරන්න සුපිරි ලස්සන view එකක් තිබ්බේ. ඔන්න ඔය තියෙන්නේ කෝච්චි පෙට්ටිය. අර කෝච්චියේ ඉස්සරහ ලයිට් එක තමයි පේන්නේ. කෝච්චිය නවත්තලා තියලා ඒකේ තමයි ඒ තියෙන්නේ. අර ස්ටේෂන් එකක් වගේ නිකන් හදලා තියෙනවා. අර විදියට ඒක හදලා තියෙනවා. මාර ලස්සනයි ඉතින්. ඔයාලත් ගිහින් බලන්න. මේකේ ටිකට් එක මේකේ එක්කෙනෙක්ට 400ක්ද කොහේ. එක්කෙනෙක්ට 400ක් වගේ ගත්තා. පළවෙනි පාට තමයි මෙහෙම වීඩියෝ එකක් කරන මම කතා කරනවා නේ මන්ද ඉතින්. ඉතින්නේ රෙස්ටුරන්ට් එක මම අර කිව්වේ. අර බෝට් එකෙන් තමයි යන්න තියෙන්නේ. අර පොඩි බෝට් එකක් ගියේ ඒකෙන් තමයි ඔකට යන්න තියෙන්නේ. ඒකේ සල්ලි ගන්න නෑ කියලා කියමයි කිව්වේ. නේද මං හිතන්නේ ඒකේ සල්ලි ගන්නවද කොහෙත් පොඩි ගන්න. එහා පැත්තට යන්න. එහෙම ගිහින් ඉතින් බෝට් රයිඩ් එක ඉවර කරා. ඔන්න රෙකමන්ඩ් ගන්නේ 4ට 5ට විතර මේ බෝට් රයිඩ් එක ගියා නම් හොඳයි කියලා. අපි ගිය වෙලාව හරි නෑ. ඒ කියන්නේ රෑ වුණා. අපි ආසාවට ඉතින් රෑ වුණත් ගියා ඉතින්. ඒකනොත් එක්ස්පීරියන්ස් එකක් ගත්තා. ඊට අපි රෑ ඇවිල්ලා ඉතියට කෑම බීම ඕන එකක් තියෙනවා. පියවිද්ද ඉතින් මේකේ මා පොඩි ළමයින්ට සෙල්ලම් කරන්නේ වීඩියෝ ගේම් ගහන්නේ හැමදේම තියෙනවා මේකේ. ඔයාලත් ගිහින් බලන්න මේ කෑම ජාති ඕන එකක් තියෙනවා. ඉන්දියන්, චයිනීස්, ශ්‍රී ලංකන් ඕන එකක්. කෑමත් එච්චර අවුලක් නෑ. ප්‍රයිස් මත් සාධාරණ ගානකට තියෙනවා. අපි නම් එදා රෑ කෑවේ ආප්ප. හැබැයි අපේ කට්ටිය ඉතින් එච්චර ආස නෑ තෙල් කෑම කන්න. ඒක බන්ස් වර්ග තියෙනවා. සබ්මැරින් හැමදේම ඉතින් තිබ්බා. ඉතින් 400ට ඔය තියෙනවා බුරියානි නම් මන තියෙනවා. එළවලු පළතුරු තියෙනවා. හොඳයි ඉතින්. ඔයාලත් ගිහින් බලන්න එහෙනම්. thank you bye.